අයිබෝන් යාළුවනේ SL Green Tree අපේ YouTube නාලිකාවෙන් අදත් අපි ඔබ හමුවට ආවා. ඔබ හමුවට ආවේ අද මේ පැල ගැන ඖෂධ පැල ගැන ඉදිරිපත් කරන්න නෙවෙයි. ඔබ දන්නවා ඇති ගිය මාසේ 2025 11 වෙනි මාසේ අපේ රටට ඇති වෙච්ච ව්‍යසනය ඩික්ටා කියන සුළු කුණාටුව නිසා ඇත්තටම හොඳ මූඩ් එකකින් ඉන්නේ. දැන් සම්පූර්ණ ප්‍රදේශවල වතුර බැසගෙන ගියත් දැන් තමයි අපිට පේන්නේ වෙච්ච විනාශය අපේ සහෝදර සහෝදරයන්ට අපේ රටට ජීවපව සතුන්ට පවා සබාදහම මෙච්චර කුරුරු වෙයි කියලා ඇත්තට අපි හිතුවේත් නෑ. අද මේ උදේ ගියා අපි කුරුණෑගල අපේ මගේ සහෝදරයෙක්ගේ DNA එකේ අභාවකයේ තියෙන අවමුකට සහභාගී වෙලා එන්න. ඇයට වෙන රෝගයක් තිබ්බ තමයි මේ ගියේ. යනකොට අපිට මග දෙපස අපිට දැක ගන්න ලැබුණා ඒ ව්‍යසනයේ කොටස් අඩි 25 30ක් විතර උස විශාල ගම් වතුර. අපි ගියේ ප්‍රදේශයේ බොන්න වතුර නැහැ, විදුලි බලය නැහැ, මොබයිල් ෆෝන් වලට සිග්නල් එහෙම නැහැ. මොන දේ වුණත් මිනිසුන්ගේ ජීවිතත් ගොඩාක් නැති වෙන්නේ නැති සංඛ්‍යාලයකට මම හිතන්නේ හිතන විදිහට 500කට එහා පැත්තේ අපේ ජීවිත නැති වෙලා ඇති සංඛ්‍යාලයකට ගන්න විදිහකුත් නැතුව මම හිතන්නේ ඉන්නේ. ඒ වෙලවල තාම දේශන කටයුතු කරගෙන යනවා ඇති. මොන දේ වුණත් සබාදහම හරි පුරුදුම විදිහට අපේ සහෝදර සහෝදරයන්ට සලකලා තියෙන සැලකුවා කියලා කියන්න පුළුවන්. හැබැයි සබාදහමට රිද්දන්නේ අපේ මිනිස්සුමයි. සබාදහමට හැමදාම අපේ මිනිස්සු රිද්දනවා. සබාදහම ඉවසගෙන ඉඳලා එක දවසක් සබාදහම අපිට රිද්දනවා. ඒ රිද්දන්නේ හරි පුරුදු විදිහට සබාදහමට ආදරය කරනවා. අපි YouTube channel එකෙන් අපි දස්කොලක් පෙන්වන්නෙත් ඒකයි. පුළුවන් දේවල් සබාදහමට අපි ආදරය කරමු. අපි ආදාන ආගම් අනුව අපි ජීවත් වෙමු. අපේ ශාස්ත්‍රඥ වහන්සේ සබාදහමටම වැඩිගෙන ඉපදීම බුදු වීම විරුවන් පෑම පවා සිදු වුණේ සබාදහම අනුව. අනිත් ශාස්ත්‍රවරයන්ට එහෙම ජේසුතුමා ගත්තත් එහෙමයි. ඔමඩුව කුප්පන් කෙනෙක් අල්ලා දෙවියන් ගත්තත් එහෙමයි. කාන්තාරික ජීවත් වුණ කෙනෙක්. මේ සබාදහමක වැඩිච්ච නායකයෝ ඉන්නේ. ඒ ආගම් දහමට අනුව අපි ජීවත් වෙමු. එහෙමත් අපිට කවදාවත් වරදින්නේ නැහැ. මේ නිවසන අනුව අපි එක දෙයක් දැක්කා. අපේ සහෝදර සහෝදරියෝ සෑහෙන්න අපේ අසරණ වෙච්ච අපේ සහෝදරයන් සෑහෙන උපකාර කරනවා. මෙහෙම බෝට්ටු පාරගෙන ගියා. අපි දැන් මගදී දැක්ක ඒගොල්ලන්ට වතුර බෝතල් පවා, කෑම පවා, බියලි බඩු, පිසු ආහාර සියලු දේවල් ගිහිලා දෙනවා. අපේ ජාති ભેද නැහැ, පක්ෂ ભેද නැහැ. ඇත්ත අපි මිනිස්සු ළඟ මනුස්සකම තාම තියෙනවා. ඒකට හරිම ආදරෙයි අපි. තරම ගරු කරනවා. අපේ මිනිස්සු හිතුණු වෙන මිනිස්සු අපේ ඉන්නවා. මම වැඩ කරන ආයතනය සෞඛ්‍ය ෆැක්ටරි මාතෘ දිස්ත්‍රික් තේනිබඳන සංගමේ ආයතන තේ ෆැක්ටරි මම වැඩ කරන්නේ. අපේ වත්මන් ගරු සභාපතිතුමා හරිත කරුණානායක මහත්මයාගේ මඟ පෙන්වීමක් යටතේ අපේ සාමාන්‍ය අධිකාරීතුමා අංජිත් මහතා ප්‍රධාන තේකම් බල නිලධාරී සුමිත් ඉන්දික මහතාගේ අනුදැනුම ඇතුව අපි තේකොළ පැකට් කරලා ඒ අපේ සහෝදර සහෝදරයන්ට යවුවා. අපි දැන් ඉදිරියේදීත් අපේ වැටුමෙන් ඒගොල්ලන්ට පරිත්‍යාග කරන්න අපි කවුරුත් ලැස්තිලා ඉන්නවා. මොකද අපේ සහෝදර සහෝදරියෝ ඒගොල්ලෝ අනාථයෝ නෙවෙයි. ඒත් තිබිච්ච මිනිස්සු, නැතිවල නැතිවෙච්ච මිනිස්සු ගොඩක් උදව් කරනවා අපේකට. ඇත්තට මේකට නම් රෙස්පොන්ඩ් සිද්ධ වෙනවා. අපි මනුස්සකම දැන්ගෙමු කිසි දෙයකට බෙදෙන්නේ නැතුව දැක්කනේ. කිසිම දෙයක් නැහැ සබාදාම් සලකුණට එක විදිහකට හලකනවා. අපිට 2024 අවුරුද්දේ සුනාමිය ආවා. ඊට පස්සේ ආපහු ගම් වතුර ආවා දකුණු පළාතට. එතකොට මේ මිනිස්සු අපිට සැලකුවා. දැන් අපේ යුතුකම අපේ සහෝදර සහෝදරයන් සලකන එක. මට ඉතින් අන්තිමට කියන්න තියෙන සියල්ල හැරදා අපි ආයුතු සබාදහම දෙන දේවල් වලට අපි ඒකේ බාරගත යුතුයි. අපි සබාදහමට ගරු කරමු. සබාදහමට අපි ආදරය වෙමු. ඒකට සබාදහම අපිට සලකනවා. අනිවාර්යයෙන්ම තමන්ගේ ආගම දහමට ආගම දහමට අනුව ජීවත් වෙමු. ඒ විදිහට පිළිපදිමු. එහෙම වුණොත් අපිට ගොඩාක් දේවල් අසර කරගන්න පුළුවන්. මම විශ්වාස කරනවා එහෙම පුළුවන් කියලා. මේ වචන සල්පයක් ගේන තමයි ඔබ හමුවට අද පොඩි වීඩියෝ එකක් කෙරුවේ. අපි මමත් මගේ මේ වීඩියෝ ගත කරන මගේ පුතා පසුන්දෙස්සලත් මගේ බිරිඳත් අම්මා තාත්තත් අපිට පුළුවන් විදිහට අපි මේ තැන් වලට ආපු තැන් වලට අපි ආධාර කරලා අපිට පුළුවන් මට්ටමේ ඔබත් එහෙම කරන්න නැති මම සියලු දේ කට්ටිය
තමන්ට පුළුවන් විදිහට ආදර ගන්න කෙරුව නැති කෙනෙක් ඉන්නවා නම් කරන්න. අපේ සහෝදර සහෝදරියන් මේ ඉන්නේ මේ මිනිස්සුන්ට අපි නැති වෙච්ච අපේ සහෝදරයන් තුමු නිර්මාණය අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි විපත් අපේ ඇස් දෙකට යලි දකින්න නොලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. ඇත්තටම හිතට ගොඩාක් අවුලක් තමයි තියෙන්නේ. ඇත්තටම හිතට ගොඩාක් අසතුටුදායක ආරංචි තමයි මේවා සිදු නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එක සිතින්ම ප්‍රාර්ථනා කරමින් අද මේ වීඩියෝ ගත අපි අද මේ අපේ මේ කෙටි වචන සල්පය මගින් නතර කරනවා. යලිත් දවසක හිත හදාගෙන අපි ගොඩක් මේව නැති වුණාට මේ විශ්නේ ගොඩක් අඩු වුණාට පස්සේ වීඩියෝ දෙක තුනක් ඔබ හම්බුට ගෙන එන්න අපි SL Green Tree